හොඳයි අපි මේ ධාරිත්‍රකය පරීක්ෂා කරලා බලමු. ඔබට පේනවා ඇති ධාරිත්‍රකයේ අගය මයික්‍රෝෆැරඩ් 1.2යි. ඔබට එකත් අර කලින් විදිහටම සම්බන්ධ කරලා තියෙනවා. වෝල්ට් මීටරයට සම්බන්ධ කරලා තියෙනවා මෙතනින්. ඒ වගේම ඇමීටරයක් සම්බන්ධ කරලා තියෙනවා. ධාරිත්‍රකය හරහා යන විදුලි ධාරාව මැනගන්න. ඔහොම ගිහිල්ලා බල්බ් හරහා තමයි ආයෙ රිටර්න් වෙන්නේ ධාරාව. ඔහොම ගිහිල්ලා කැප් එක හරහා ගිහිල්ලා ඔය විදිහට බල්බ් හරහා ගිහිල්ලා තමයි රිටර්න් වෙන්නේ. ඒකට මේ තියෙන ඇමීටරේ භාවිත කරපු ඇමීටරේ මේ තියෙන්නේ. අපි පවර් ඔන් කරලා බලමු. මම පවර් ඔන් කරා. අපිට පේනවා ඇති වෝල්ට් මීටර් පාඨාංකය 226.4යි. ඇමීටර් පාඨාංකය 0.018යි ඇම්පියර් කියලා සටහන් වෙනවා. ඒතර ධාරිත්‍රකයේ අගය විය යුත්තේ 1.2යි මයික්‍රෝෆැරඩ් තමයි විය යුත්තේ. අපි බලමු මේ පාඨාංක දෙක ඇසුරෙන් ගණනය කරලා කොහොමද අගය ගන්න කියලා.